Hey guys, good morning. ක්‍රිස්මස් සතියේ මම කරපු දේවල් වල පළවෙනි වීඩියෝ එක තමයි මේ. අද උදේම මම මේ නැගිටලා ලෑස්ති කරන්නේ මට වැඩට ගෙනියන්න තියෙන ඇඳුම් ටික. අද මම දවස් 4කට හරියන්න ඇඳුම් ලෑස්ති කරගන්න ඕනේ. ඒ විස්තර ඔක්කොම මම ඔයාලට කියන්නම් අපේ ක්‍රිස්මස් ට්‍රී එක හදන ගමන්. මේ තමයි හරියටම දෙසැම්බර් 19. මේ පාර මටයි මගේ මහත්තයාටයි දෙන්නටම ගොඩක් එක වැඩ වැටිලා තිබුණ නිසා ක්‍රිස්මස් ට්‍රී එක අපිට හදන්න ඕනේ අන්තිම මොහොතේ. හැබැයි අපි දෙන්න හැම අවුරුද්දෙම පාවිච්චි කරන ක්‍රිස්මස් ඩෙකෝස් ගොඩක් අපි ළඟ තිබුණා. ඒ නිසා අපිට තිබුණේ ඔක්කොම ටික සරස ගන්න විතරයි. මම ඔයාලට කලින් කිව්වා වගේ දෙසැම්බර් 19 ඉඳන් දෙසැම්බර් 24 වෙනකම් මම ගෙදර හිටියේ නැහැ. මේ ඉක්මනට හස්බන්ඩ් එක්ක එකතු වෙලා ක්‍රිස්මස් සැලසිලි ටික මම කරන්නේ ක්‍රිස්මස් දවසේ ආයෙත් ගෙදර එන්න බලාගෙන. ඒකට හේතුව තමයි ක්‍රිස්මස් වීක් එකේ මගේ වැඩ කරන තැන ස්පෙෂල් ඩිනර් බුෆේ එකක් තිබ්බා. ඉතින් විශේෂ ඉවෙන්ට්ස් වලදී අනිවාර්යයෙන්ම මම වැඩ කරන තැන ඉන්න ඕනේ. ඒ නිසා මට සිද්ධ වුණා සතියක්ම වැඩ කරන තැන නැවතිලා ඉන්න. ඔයාලා ජපාන් වල දේවල් දැනගන්න කැමතිත් ඇති නිසා මම ඔයාලට ඒ විස්තර ඔක්කොම අද අරගෙන එනවා. කොච්චරද කිව්වොත් වැඩ කරන තැනටත් මම අද ඔයාලව එක්කගෙන යනවා. අපි මුලින්ම මොකද්ද මේ ස්පෙෂල් ඩිනර් බුෆේ එක කියලා කතා කරමු. ජපානයේ දෙසැම්බර් වින්ටර් කාලයේ එද්දී වින්ටර් කප් කියලා බාස්කට්බෝල් තරඟ වගයක් තියෙනවා. ඒක හරියට අපේ ලංකාවේ තියෙන සමස්ත ලංකා තරඟ වගේ. ජපානයේ පුරාම එක ප්‍රදේශවල බාස්කට්බෝල් තරඟ ගණනාවක් තියලා ඒ හැම එකකින්ම දිනන හොඳම කණ්ඩායම් ටික ටෝකියෝ වලට දෙසැම්බර් මාසේ එකතු වෙනවා. මේ තරඟ ගැහැණු පිරිමි ભેදයක් නැතුව තියෙනවා. හැබැයි මේ තරඟ වලට සහභාගී වෙන්නේ ඔක්කොම වයස 14, 15, 16 ළමයි. ඉතින් ජපානයේ පුරාම එක ප්‍රදේශවලින් මේ තරඟ වලට එන ළමයි දෙසැම්බර් මාසේ ගොඩක් ටෝකියෝ වල නවතිනවා. ඉතින් අපිත් එක්කත් මේ පාර ටීම්ස් දෙකක ළමයි නැවතුණා. ඒ ළමයි වෙනුවෙන් තමයි මේ පාර අපේ ස්පෙෂල් ඩිනර් බුෆේ එක තිබ්බේ. ඉතින් මෙන්න මේ වැඩත් එක්ක හැමදාම මට 19 වෙනිදා ඉඳන් 23 වෙනිදා රෑ වෙනකන් උදේ 6 ඉඳන් රෑ 10 වෙනකන් එක දිගට වැඩ කරන්න උනා. නමුත් අපිට ඇකමඩේෂන් ඔක්කොම හම්බුන නිසා වැඩ කරන තැනම නැවතිලා තමයි මේ පාර දවස් 4ක් මම වැඩ කරේ. ආයෙත් මම ගෙදර එන්නේ ක්‍රිස්මස් එකට නිසා අපි දෙන්න උදේම නැගිටලා ඉක්මනට අපේ ක්‍රිස්මස් ගහ සරසන්න පටන් ගත්තා. දවස් 4ක්ම හස්බන්ඩ් නැතුව ඉන්න වෙන නිසා මම හරිම දුකින් තමයි මේ දවසේ හිටියේ. ඉතින් අද හරියටම මම මේ වීඩියෝ එක ඔයාලට ගෙනෙද්දී දැන් ජනවාරි 7 වෙනිදාත් වෙලා. අපේ අලුත් අවුරුද්ද ලැබලා දවස් 7ක් නැත්තම් පළවෙනි සතිය ගෙවිලා ඉවරයි. ඉතින් මගේ ක්‍රිස්මස් කතාව ASCII මට ඔයාලගෙන් අහන්න හිතුණා මේ දවස් 7 ඔයාලට කොයි වගේද ගෙවුනේ? මොනවා හරි විශේෂ දේවල් තියෙනවද? ඔයා මේ අවුරුද්දට ප්ලෑන් කරපු දේවල් ඔයාට පටන් ගන්න පුළුවන් වුණාද? දැනටමත් කරගෙන යනවද? මේ හැමදේම මට කියන්න. කෑ කරනවා මට මේ අවුරුද්දේ පළවෙනි සතිය කියන්නේ ගොඩාක් ලෙසන්ස් ඉගෙන ගන්න පුළුවන් වුණ සතියක්. මම වීඩියෝ එකේ මේ දේවල් ඔයාලත් එක්ක කතා කරන්න කලින් මේ ටික ඔයාලත් එක්ක බෙදා ගන්නවද නැද්ද කියලා දෙපාරක් හිතුවා. අන්තිමට මම හිතුවා මේ දේවල් ටික ඔයාලත් එක්ක බෙදා ගන්නම ඕනේ කියලා. මොකද ඔයාලටත් මෙතනින් ඉගෙන ගන්න දෙයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔයාලගේ ජීවිතයට ගන්න පුළුවන් නිසා. මේ දේවල් ටික මේ අවුරුද්ද පුරාවටම මම හිතේ තියාගන්න තීරණය කරපු දේවල්. පළවෙනි එක තමයි ජීවිතේ හැම දවසකටම ප්ලෑන් එකක් හදන්න කියන එක. මොකද හේතුව ප්ලෑන් එකක් නැතුව යද්දී අපි නොදැනුවත්වම අපේ කාලය ගොඩක් අපත යනවා.
ඒක නිසා අපිට තියෙන chances ගොඩක් අපි නැති කරගන්නවා. ඒ නිසා ජීවිතේ හැම දවසක්ම වැලියු කරන්න කියන එක මට ගොඩක් ඔළුවට දැනුණු අවුරුද්දක් මේක. මගේ දෙවෙනි ලෙසන් එක අරගෙන යනකම් ඔයාලට මම පොඩි බ්‍රේක් එකක් දෙනවා මගේ හස්බන්ඩ්ගේ පොඩි විකාර ටිකක් බලන්න. No, 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 no. Jangan, zombie. Mana? Mana? No. No, no. No! අපේ ගෙදර හිටියොත් ඔයාලට පිස්සු හැදෙනවා. අපි දෙන්න දඟලන තරම දැකලාම ඔයගොල්ලන්ට පිස්සු හැදෙනවා අපි දෙන්න එක හිටියොත්. ඉතින් මේ හැම දෙයක් එක්කම එකතු වෙලා ඉගෙන ගත්ත දෙයක් තමයි මගේ දෙවෙනි ලෙසන් එක. මේ අලුත් අවුරුද්දේ පළවෙනි දවස් 7 ඇතුළත මම තේරුම් ගත්තා අපි ආදරය කරන අයව අපි හැම මොහොතකම ඔළුවේ තියාගන්න ඕනේ කියලා. උදාහරණයක් විදිහට මගේ සර්කල් එක හරි පොඩි. මට ඉන්නේ මගේ මහත්තයාගේ අම්මා තාත්තා, මගේ අම්මයි තාත්තයි, අයියයි, මගේ අයියගේ වයිෆුයි. ඉතින් ඔය කට්ටියව මගේ ජීවිතේ හැම මොහොතකම මම ඔළුවේ තියාගන්න ඕනේ කියන එක මම මේ අවුරුද්දේ තේරුම් ගත්තා. ඒ නිසා මොන තරම් විසී ජීවිතයක් ගත කරත් හැම දවසකම ඔය ආදරය කරන අය වෙනුවෙන් පොඩි වෙලාවක් හරි වෙන් කරන්න මතක තියාගන්න. විශේෂයෙන්ම මම මේ දේ හිතුවේ මගේ හස්බන්ඩ් නිසාම. ඉතින් කතාවෙන් අපේ ක්‍රිස්මස් ඩෙකොරේෂන් ටික ඉවර කරලා ඔන්න දවස් 4කට ගෙදරින් එළියට යන වෙලාව ආවා. මම ඉස්සර වැඩ කරන වැඩවලට දවස් ගානකට එළියට යද්දී වුණත් හස්බන්ඩ් හැමදාම අනිවාර්යෙන් මාව බස්සන්න එනවා. ඉතින් අදත් එයා ඇවිල්ලා කෑමත් අරන් දීලා ස්ටේෂන් එකටම තාලා ගියා. ඔයාලත් එක්ක හැම වෙලේම ගෙදරදී වීඩියෝස් කරන නිසා මම හිතුවා ඔයාලව මගේ වැඩ කරන තැනට පොඩ්ඩක් එක්කන් යන්න ඕනේ කියලා. මේ තියෙන්නේ අපේ ස්ටාෆ් එක වෙනුවෙන් බාස්කට් බෝල් ටීම් වල ළමයි ගෙනල්ලා තිබුණු සීට්ස් වර්ග වලින් පොඩි කොටසක්. හැම බුෆේ එකක් අන්තිමටම ඉතුරු වෙන කෑම ඕන දෙයක් අපිට කන්න පුළුවන්. අවුරුදු ගාණක් එක දිගට අපි කරන දේ නිසා ගොඩක් වෙලාවට කොච්චර බුෆේ එකක කෑම තිබුණත් අපි අන්තිමට කන්නේ බොහොම පොඩි දෙයක්. මේ වෙලාව රෑ 10ට විතර පළවෙනි දවසේ වැඩ ඉවර කරලා මෙන්න මේ කෑම ටික කාලා මම මගේ රූම් එකට ආවා. අද ඉඳන් දවස් 4ක් යනකම් ගෙදර කියලා මට ඉන්න තියෙන තැන මෙතන. අද වහින වෙද එකක් තියෙන දවසක්. ඉතින් හොඳට ඇඟ හොදලා ඇඳුම් මාරු කරගෙන මහන්සිත් නිසා දැන් අපිට නිදා ගන්න තමයි තියෙන්නේ. හෙට උදේම පාන්දර 4:00 වෙද්දි මම නැගිටින්න ඕනේ. ඊළඟ දවසේ උදේම නැගිටලා පාන්දර මම එළිය බලද්දි කවුරුත්ම නැහැ පාරේ. මොකද තාම උදේ පාන්දරනේ. වැඩට යන්න කලින් පොඩි බඩගින්නක් ඇවිල්ලා පාන්දර 5:05යි කාලෙ වෙද්දිම මම කන්විනියන්ස් ස්ටෝර් එකට ආවා. උදේට කන්න මම ගත්තේ බනානා එකකුයි අයන් ඩ්‍රින්ක් එකකුයි සෑන්ඩ්විචස් වගේකුයි. එහෙනම් අපි කෑම කාලා ඉක්මනට වැඩට ගිහිල්ලා අද දෙවැනි දවසත් ඉක්මනට ඉවර කරගමු. කෑම ගැන කතා කරද්දිම ඔයාලට කියන්න ඕන දෙයක් මට මතක් වුණා.
ජපනීස් මිනිස්සුන්ගෙන් මම දකින ඒ වගේම විශේෂයෙන්ම මේ බාස්කට් බෝල් ටීම් වල ඉන්න ළමයින්ගෙන් මම දැකපු හරිම හොඳ ගුණාංගයක් තියෙනවා. ඔයාලට පෙන්වන්න ඕන නිසාම මම වීඩියෝ එකකුත් ගත්තා. මේ ළමයි කෑම කාලා ඉවර වෙද්දි එකම එක බත් ඇටයක්වත් කිසිම පිඟානක ඉතුරු කරන්නේ නැහැ. හැම කෙනාම අනිවාර්යෙන් මේ වගේ ගන්න ඔක්කොම කාලා ඉවර කරලා තමයි යාලා නවත්තන්නේ. ඉතින් පැය 15ක විතර shift එකකට පස්සේ දෙවෙනි දවසේ අපි ඉවර කරේ මේ විදිහට. තුන්වෙනි දවසේ ඉවර වෙන අතරතුරේ මම ඔයාලට කියන්නම් අලුත් අවුරුද්දේ පළවෙනි සතිය ඇතුළත මම ඉගෙනගත්තු lessons වලින් අන්තිම හැබැයි හොඳම එක. ඔයාලට පුළුවන් නම් වෙලාවක් අරගෙන disciplines and standards කියන වචන දෙක හොඳට අධ්‍යයනය කරන්න. මේ අවුරුද්දේ පළවෙනිදා ඉඳන්ම තමන්ට තමන්ගේ ස්ටෑන්ඩඩ්ස් තියෙන එක කොච්චර වැදගත්ද කියලා මට තේරුණ අවුරුද්දක්. ඔයාගේ ජීවිතේ ඔයා හැම කෙනෙක්ටම හොඳ වෙන්න පුරුදු වෙන්න එපා. හැම කෙනෙක්ටම ඕ කියන්න පුරුදු වෙන්න එපා. හැම කෙනෙක්ටම හා කියන්න පුරුදු වෙන්න එපා. ඒකෙන් ඔයා හිතන්නේ නැති විදිහට මිනිස්සු ඔයාගෙන් ප්‍රයෝජන ගන්න පටන් ගන්නවා. අපිට පොඩි කාලෙදී ගොඩක් වෙලාවට හම්බෙන ඇඩ්වයිස් එක තමයි මිනිස්සු හැමෝටම හොඳ වෙන්න කියන එක. හැබැයි කාලයත් එක්ක මම තේරුම් ගත්ත දෙයක් තමයි මිනිස්සු හැමෝටම හොඳ වුණාම අනිත් මිනිස්සුන් කියන විදිහට අපිට ජීවත් වෙන්න වෙනවා කියන එක. ඒ නිසා මේ අවුරුද්දේ පුළුවන් නම් ඔයාව වෙනස් කරගන්න අවශ්‍ය තැන්වලදී බෑ කියන්න නෑ කියන්න. දවස් 3ක මහන්සි වැඩ කොටසකට පස්සේ 4 වෙනි දවසේ මම උදේ වරුව පොඩි ඕෆ් එකක් ගත්තා. මොකද මට අද කරන්න විශේෂ දේවල් ටිකක් තියෙනවා. වැඩ කරන තැන ඉන්න අන්තිම නයිට් එක නිසා මම හිතුවා අද පොඩි පැම්ප නයිට් එකක් කරන්න. 10 වෙද්දි මට අද වැඩ පටන් ගන්න තිබ්බ නිසා උදේම මුලින්ම මම ආවා මට කුකීස් වගේකුයි බාත් සෝල්ට් වගේකුයි මොයිස්චර් ක්‍රීම් එකකුයි ගන්න. ඒ අතරතුරේ මට මැසේජ් එක ආවා අපේ බාස්කට් බෝල් ටීම් දෙකෙන් එක ටීම් එකක් මැච් එක වින් කරා කියලා. ඉතින් එයාලා වෙනුවෙන්ම මගෙන් පොඩි ට්‍රීට් එකක් විදිහට මම එයාලට වෙනම චොක්ලට් බොක්සස් වගේක් ගත්තා. ඊළඟට මම ගියේ මගේ වැඩ කරන තැන මගේ හොඳම යාළුවන්ට පොඩි ගිෆ්ට් වගේක් ගන්න. ඒ ටිකත් අරගෙන උදේට කන්න කෑම වගේකුත් අරගෙන මම ඊළඟට රූම් එකට ආවා ඒ ටික කාලා ඉක්මනට වැඩට යන්න තියෙන නිසා. අද මම උදේට කන්න ගෙනාවේ හැෂ් බ්‍රවුන් එකකුයි ෆ්‍රයිඩ් චිකන් එකකුයි පොඩි කාබනාරා පැස්ටා එකකුයි. හෙට දෙසැම්බර් 24 පාන්දරම තමයි මම ගෙදර යන්න හිතාගෙන ඉන්නේ. ක්‍රිස්මස් දවසේ ගෙදර යද්දි නිකන් යන්න බෑනේ. ඉතින් මම අද දවසේ තමයි දාගෙන හිටියේ හස්බන්ඩ්ට ඕන ගිෆ්ට් ගන්න. ඒ නිසා අද බ්‍රේක් ටයිම් එකේ පැය මම තියාගෙන ඉන්නේ එළියට ඇවිල්ලා ගිෆ්ට් ගන්න යන්න. ඒ නිසා තමයි අද උදේට ටිකක් වැඩිපුර කන්න හිතුවේ. එහෙනම් ඉතදාකිමාස්. කෑම කාලා ඉවර වෙලා මම එහෙම්මම වැඩට ගියා. අද මට තියෙන්නේ උදේ 10 රෑ 10 shift එක. ඒ අතරතුරේ හම්බෙන පැය බ්‍රේක් එකේ අපි ඉක්මනට ගිහිල්ලා අපේ gift ටික අරගෙන එමු. මමයි මගේ හස්බන්ඩ්ුයි gift වලට වැඩිපුරම වියදම් කරන සීසන් එක තමයි ක්‍රිස්මස් කියන්නේ. අනිවාර්යයෙන්ම අපි ටිකක් ගණන් gift වගේක් මේ කාලෙට ගන්නවා. මේ පාර ක්‍රිස්මස් එකට මම මට ගත්තේ කෝච් පර්ස් එකක්. හස්බන්ඩ්ට ගත්තේ විටොන් බෑග් එකක්.
බ්‍රේක් ටයිම් එක ඉවර වෙන්නත් ළඟ නිසා තෑගි ටිකත් අරගෙන ඉක්මනට අපි යන් අපේ අන්තිම දවසේ වැඩ ටික ඉවර කරන්න. 24 ක්‍රිස්මස් එකයි 23 වෙනිදා එයාලගේ මැච් එක වින් කරපු එකයි දෙකම එකතු කරලා එයාලා වෙනුවෙන්ම අපි ස්පෙෂල් කේක් වගේක් රෙඩි කරා.皆さん今日もいい仕事ができたみたいであんだけ喜んでもらえると励みになりますね。メリークリスマス。 ඉතින් ක්‍රිස්මස් වලට කලින් දවස වෙනකන් අපි කරපු ලොං ෂිෆ්ට් ඩේස් ටික අපි ඉවර කරේ මේ විදිහට. කෑම කාලා ඉවර වෙලා අපි හැමම බාර් එකට ආවා. මොකද හේතුව අපේම මල්ලි කෙනෙක් වැඩ කරනවා බාර් එකේ. ඉතින් මේ සීසන් එකේ එයාගේ විශේෂ කොක්ටේල් රෙසිපි එකක් මෙනු එකට ඇඩ් කරලා තියෙනවා කිව්වා. ඒක බීලා බලන්නම තමයි අපි මේ ආවේ. ඉතින් මොන සෙක්ෂන් එකට ගියත් අපේ ලංකාවේ කෙනෙක් අනිවාර්යෙන්ම ඉන්නවා. ඒ වගේම හැම දෙනාගෙම අහන්න හම්බෙන දෙයක් තමයි ලංකාවේ ස්ටාෆ් එක වැඩවලට හරිම දක්ෂයි කියලා. කොහෙ ගියත් හැම වැඩක්ම හොඳින්ම කරන ස්ටාෆ් එකක් තමයි අපේ ලංකාවේ ස්ටාෆ් එක. විශේෂයෙන්ම වින්ටර් කාලෙට වැඩට යන්න උදේට නැගිට්ටම මම නිතරම හිතනවා මම වැඩ කරන තැනට යන්න නැතුව වැඩ කරන තැන මගේ ළඟට ආවනම් කොච්චර හොඳද කියලා. ඉතින් අද මේ ගත වෙන්නේ වැඩ කරන තැන මගේ ළඟට ආපු දවස් 4න් අන්තිම දවස. උදේ නැගිටිද්දි නැගිටින්නෙම වැඩ කරන තැන වෙන එක හරිම අමුතු ෆීලිං එකක්. ඉතින් ලොං ෂිෆ්ට් උනාට මේ දවස් 4 හරිම සන්තෝෂෙන් ගෙවුණු දවස් 4ක් අපි ස්ටාෆ් එක හැමෝම එකම විදිහට මහන්සි වෙලා වැඩ කරා. මං ආසම දවස් 4ක්. ඉතින් දැන් අන්තිමට මම මේ ලෑස්ති වෙන්න හදන්නේ හෙට උදේ ගෙදර යන්න. රෑ 12 මාරට විතර මම හොඳට නාලා වෙනද වගේ නැතුව ස්වීට්ස් වගේකුත් කාලා ඇඳට වෙලා හෙට ක්‍රිස්මස් නේද කියලා කල්පනා කර කර හිටපු වෙලාවක්. එහෙනම් අද දෙසැම්බර් 24 ක්‍රිස්මසුත් අරගෙන සැන්ටා ක්ලෝස් වගේ තෑගිත් අරගෙන මම දැන් ගෙදර යන්න හදන්නේ. ඊළඟ සතියේ වීඩියෝ එකෙන් අනිවාර්යෙන්ම හම්බෙමු. හැම කෙනෙක්ටම සුබ අලුත් අවුරුද්දක් වේවා. බයි බයි. ආදරේ.